මම ඔයාලට අද කියන්න යන්නේ ජීවිතේ ගොඩ යන්නේ කොහොමද කියලා. ටිකක් දුර යන්න ඕන. එන්න ළමයි. මත් එක්ක. ජීවිතේ ගොඩ යන ළමයි පොඩි කට්ටක් කන්න වෙනවා. මෙතන තමයි තැන. මං කියපු ජීවිතේ ගොඩ යන නිදාන තමයි මේ. ඒකට මම පොඩි ආයුධ ටිකක් ගෙනාවා. මේ කට්ට ළමයි මේ යාළුවනේ මට හොයාගන්න බැරි වුණා මේ මේෂන් හන්ද. මේ අඬු මිටිය. මෙතන ඕගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ මේ ඉරක්. මේ වගේ ගල් වල මෙහෙම ඉරි තියෙනවා කියන්නේ නිදානයක් තමයි. මේ මෙතන අකුරු ටිකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ වගේ තැන් වලට එනකොට බහිරවයෝ ඉන්නවා. පොඩ්ඩක් පරිස්සමින්. යකෝ ගල් ගෙඩි වල ඇති නිදානයක් නෑ යකෝ. උඹලට ගොඩ යන්න ඕන නම් හොඳ රස්සාවක් කරලා දියුණු වෙයලා. නැතුව මේ ගල් ගෙඩිය කඩලා හරි තමයි දියුණු වෙන්න ඕන. ආව මෙතන දියුණු වෙන්න.